සිඳි හදවිල් තලේ මගේ සඳ තාරකා අඳුරේ නිවී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාවසේ සන්තාප මාරුතේ සංවේදනා මෙතුරේ සංවේදයෙන් දන්වා සිටින් පින්වීම නියමයි බං. අම්මට සිරි වෙන සින්දු බම් මෙව්වා. ගෑනු උනත් හිතන නැති පිරිමි අපි මොක වුණත් hina වෙලා ඉන්නකොට ගල් වගේ හිතවලට කුළු පාරවල් අහන්නේ නැහැ කියලා. අයියෝ මේ අපි සෙට් වුණා විතරයි බං. ඒක. සුකුමාරයා. මොකද බං ඔබට වෙලා තියෙන්නේ? ඈ? මේ ගෑනු අපිලා කතා ඉන්නකෝයි. මේ බෝඩි මේ ඔක්කොම හොඳයි. හැබැයි මගේ අම්මා කල්ප කියලා දාපු නම බලා කපිලා කියලා වෙනස් කරනකොට මං සෑහෙන්න විරුද්ධයි ඈ. සෑහෙන්න විරුද්ධයි. මං ඒකට හරි ආදරේ අයියේ. සෑහෙන්න ආදරේ. අම්මට සිරිමේ සුකුමාරයා. උඹේ අර සීරියල් අතර මොකද බං උනේ? ඈ? මේ ඒක උඹට ආතල් එකක් වුණාට ඒක මුට ආතල් එකක් නෙමෙයි. හරි. සෝරි ඈ. ඇත්තට මොකද බං ඒකට උනේ? ඒක උඹලට තියයියේ මටවත් හිතාගන්න බැරි විදිහට සිද්ධ වුණා. නොවැළපෙමි ඔබ යන්න. වැළප ඇති පළ කිමද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. මේ පද්‍ය පන්තියේ ඊටාම අලංකාර තනක් මෙන්න මෙතන. සූරලා ගෙන යන්න. මා හදේ පිපුණු මාලන් උඹට මොකෝ මේ මල්ලකන වසන්තය ඇවිල්ලාද? ඒ කිව්වේ මෙහාට එන්න පුතේ පොඩ්ඩක්. මේ පිම්ම පැනගන්න උගුර ලේ රහ වෙනකල් අපි කෑ ගහනවා. ඇයි පුතේ හැංගීමක් නැත්තේ? කාපිටලට ගිහිල්ලා පිස්සු කෙලින්නවා. බෑ. පිස්සු. මාලන්. නේහා. මේ A levels වලින් පස්සේ මොකද කරන්න හිතන් ඉන්නේ? මං තාම මොකුත් හිතලා නැහැ. සල්ලි හොයන්න ඔය මොකක් හරි කරන්න ඕන. එතකොට කැම්පස්? මොන කැම්පස්ද නේ අපිට? මං A level කරන්නෙත් අම්මගේ කටේ බලයටයි. තව එක හේතුවකටයි. අනේ මේ ඔයා A levels නම් නොකරින් හදන්න එපා හොඳේ. ඔන්න මං නොකියව කියන්න එපා. ඔයා A levels නොකරොත් ඔන්න මං ජීවිතේට කතා කරන්නේ ඔයා එක්ක. හරි. මං A levels කරන්න නැහැ කිව්වේ නෑනේ. දැන් නම් කොහොමද කරනවා? ඒක නෙමෙයි. ඔයා A level වලින් පස්සේ මොකද කරන්නේ? මගේ නම් කැම්පස් යන අයිඩියා එකක් තියෙනවා මාලන්. ආර්ට්ස් කරලා
මං ආස දේ කරන්න නම් මෝර් ආකිටෙක්චර් යන්නම වෙනවා. ඒකට හරියන්න රිසල්ට් එකක් ගත්තොත් නම් හොඳටම ඇති. හොඳයි. ඔයා එහෙ ගිහිල්ලා කොල්ලෙක්කේම සෙට් වුණාට පස්සේ අපි අමතක කළා ඉන්නේ. අනේ මේ මගේ කුමාරයා හරි වෙලාවට මාව බලන්නේ. ඔයත් කැම්පස් ආවොත් ඉතින් කොළඹ අපිට හම්බෙන්න බැරි කමක් නෑනේ. ඔව් පුළුවන්. මං ඒ ලෙවල් කරෙත් ගෑනු දෙන්නෙක්ගේ කටේ බලයට. එක්කෙනෙක් අපේ අම්මා. අනිත් එක්කෙනා නේහා. එදා මං එයාට මගේ හිතේ තියෙන දේ පොඩ්ඩක් හරි තේරුම් කරන්න හැදුවට එයා මට දුන්නේ පොඩ්ඩක්වත් මම බලාපොරොත්තු නොවුණු જાතිය උත්තරයක්. මට අයියේ කොහොම හරි කැම්පස් යන්න ඕනේ කියලා හිතුනේ नेहा සැරින් සැරේ කියපු දේවල් කල්පනා කරනකොට. හෙලෝ නේහා. කන්ග්‍රැචුලේෂන්ස් මාලන්. ඔය කැම්පස් යන බෑ කිව්ව එකන ෂෝක් එකට කැම්පස් ඇවිත් තියෙන්නේ. අනේ තැන්ක් යූ නේහා. ජීවිතේ සමහර දේවල් වෙනස් වෙන්න පටන් ගන්නේ අපි හිතන්න නැති තැන්වලදී. මේකත් එහෙම තැනක් වෙන්නේ නැති. ලොකු බලාපොරොත්තු නැහැ. පුළුවන් විදිහට මැච් එකක් ගහනවා. කැම්පස් එක ගැන හිතලවත් තිබුණ නැති මිනිහෙක් කැම්පස් උත් ඇවිත්. ලස්සනට පිළිවෙලට වැඩ ටික කරගෙන යන්නකෝ. මා තා කියන්නේ හිටියට එන්න පුළුවන් උනේ කොළඹ ආර්ට් ෆැකල්ටි එකට. ඒ කියන්නේ ඔයත් කොළඹමයි ඉන්නේ. එහෙනම් අපි පුළුවන් වෙලාවක හම්බෙලා පොඩි කයියක් දාමු. හම්බ වෙමුකෝ වෙලාවක. ඉක්මනට. එහෙනම් මං තියනවා මාල. ආයෙත් කියනවා පිළිවෙලට ලස්සනට වැඩ ටික කරගෙන යන්න. බයි. හරි නේහා. ඔයත් හොඳට වැඩ ටික කරගන්න. පරිස්සම්. මම මේ මුහුදට හරි ආසයි. ඉර බැහැගෙන යන වෙලාවට ආසෙ පාට රටාම වෙන විදිය මුහුද ළඟ ඉඳන් බලන්න. මාත් හරි ආසයි. ඉතින් කොහොමද කැම්පස් ජීවිතේ? හිතුවට වඩා ඒක ලස්සනයි. ඒ හැමතිම ඉතින් ඔයා නිසානේ. ඒක නෙමෙයි. කොයාගේ මල් කුමාරන එකද? ඒ ජීවිතේ අපි ආස කරන දේවල් අපිට ඕන වෙලාවට හම්බ වෙන්නේ නැහනේ. ඒක දවසක නුඹ ඇවිදින් වසන්තයට අතවන අලුත් එකක්? ඔව්. මේක ලියලා ගොඩක් දවස්. ළඟදී හම්බෙලා මෙලඩියක් දාන්න කියලා. එක දවසක නුඹ ඇවිදින් වසන්තයට අතවනමින් කීවා රස කවියක් හිතනෑ සංසුන් ගොළුවි අද මඩලම පුපුරා යවමින් සෙව්වා දරුවෙලියක්. එහෙම 4-5 පාරක් අපි එතනදිම හම්බුණා. ඔයාට එක්සෑම් වෙන්නේ නේද? ඔයාගේ මූණ හරි මහන්සි පාටයි. ජීවිතේම එක්සෑම් එකක් වෙලා තියෙද්දී කැම්පස් එකේ එක්සෑම් නම් මොනවාද? ඒ කිව්වේ? ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවල් වලදී අපිව පරීක්ෂා කරනවා. ඒ එක්සෑම් අපි හිතනවට වඩා ගොඩාක් අමාරුයි.
ඒව කොච්චර අමාරුයිද කියනවනම් එක වෙලාවක් එනවා දැන් ඇති කියලා අතහරින්න හිතෙන තරමටම මහන්සි දැනෙනවා. ඒත් අපේ හිතුමනාපිට ඒ එක්සෑම් අපිට අතහරින්න බෑ. අපි ආදරය කරන මිනිස්සු වෙනුවෙන් අපිට ඒ එක්සෑම් පාස් වෙන්නම වෙනවා. මට නොකිව්වට ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇද්ද? ඔයා ආදාරි අමුතුයි. මං කොහොමත් අමුතු කෙල්ලෙක්නේ. මං කැමතියි අමුතු කෙල්ලට. රෑටත් මොහොද ලස්සනයි නේද? ලස්සනයි. නිවැඩ වුණා මතරු දැලේ ජීවිතේ දුරේ යන්නේ කවද දැන් අපිට ඔක අහන්න හම්බ වෙන්නේ? මන්ද සින්දුවක් තිබුණට තාම එකට හිට පටන් ගැම්මක් නෑ. ඒ නිසා ඉවරෙන දවසක් හිතා ගන්නත් බෑ. ඕනම දෙයකට හරි කාලයක් එනවා මාල. ඒ හරි වෙලාව අපි තේරුම් ගද්දී නැගතක් වුණත් පහු වෙනවා නේහා. මං ඒ නැගත පහු වෙන්න දෙන්නේ නෑ. මට තේරෙන්නේ නෑ. ඔයාට තේරෙනවා නේහා. මේක නෙවෙයි වෙලාව. මේක නෙමෙයි නම් නේහා වෙලාව. කොයි වෙලේද වගේ නැකත එන්නේ? මට දැන් මේ නැකත කතාව ඇති වෙලා තියෙන්නේ. ඔයා අහන ප්‍රශ්නවලට සමහර විට මේ පොතෙන් උත්තර හම්බ වෙයි. පොත් කියව කියව අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ නේහා. නේහා. ඒක ගියයි. මම නැවතුනේ නෑ. හැබැයි මට පස්සේ හිතුණා මං ඉක්මන් වුණාද කියලා. මගේ මුළු ලෝකෙම නැති කරගත්තද කියලා. එදැයින් පස්සේ ඒක මාත් එක්ක කතා කරේ නෑ. මට දැනිච්ච මගේ වරදකාරී හැඟීම නිසා මං අයකට කතා කරන්න ගියෙත් නැහැ. එදා ඒ කියනකොට නවත්තන්න තිබ්බයි. කවදාවත් මං හිතුවේ නෑ ඒකේ යන්නේ ආයෙ නොඑන්නමයි කියලා. ඒ කියන්නේ නේහා මන් දන්නේ ඇයි. මන් දන්නේ නේ මොකද්ද උඹ දැන් උඹ මන් දන්නේ කියන්නේ? මං හැමදාම වගේ ඒකේ හම්බෙච්ච තැනට එදත් ගියා. මං කවදාවත් හිතුවේ නෑ ඒකේ ඉන්නෙත් වෙයි කියලා. හැබැයි ගියාවේ නෑ අයියේ. හැබැයි ඒකේ දුන්නු පොත
හැමදේම වට කියන්න ඕනුනත් ඒක කියන්න මට ශක්තියක් තිබුණේ නෑ. සමහර විට හෙටීර බහින විදිහ බලන්න මගේ දෛවයෙන් මට ඉඩක් නැති වේවි. ඒ කොහොම වුණත් ඔයා ඒ ඉර දකින්න ඕනේ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්මෙම ආයෙත් දවසක ඔයත් එක්ක ඉර බහින විදිහ බලන්න. මටත් වාසනාවක් තියෙන්න කියලා. මොකක්ද එක තිබ්බේ? ඇයි සිප්පගත්තේ කටුපොකුරක්. එක දවසක නුඹ ඇවිදින් වසන්තයට අතවනමින් කිව්වා රසකවියක්. සිත නෑ සංසුන් ගොළුවි හද මටලම පුපුරා යවමින් එව්වා තරුවෙලියක්. ගිමන් හරින හැන්දෑවේ සිනාවක්ද මට පෑවේ. නිහඬ වුණා මාතරු දැලේ. සිපගත්තේ කටුපොකුරක්. නෑ මහන්සි නෑ